හායි යාළුවනේ, ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. හිරු සඳු vlogs. මේ තිසාවැව. අද අපි යන්නේ විශ්වයේ මහා බලගතුම තැනකට. ඒ වගේම මේ සක්වල බලගතුම තැනකට. ඒ බුදුන් ජීවමාන වැඩ සිටිනාසේ සලකන රුවන්වැලි මහා සෑයට. ඉතින් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය. මේ භූමියට පය තැබුණු මොහොතේ ඉඳන් සිතට දැනෙන්නේ පුදුමාකාර නිස්කලංක බවක්. ඉතින් මිනිසුන්ට සෙතක් පිටක් නැත්තම් මෙහෙමත් පුදයිද? මේ මල්, මේ පැන්, මේ කිරි ආහාර, මේ සියලුම පූජාවන් බුදුන් වහන්සේට පූජා කරමින් පූජා වෙත්වා. ස්වර්ණමාලී මහා සෑ රජුන්ට පූජා කරමින් පූජා වෙත්වා. ඔයාලත් ඒ පින අනුමෝදන් කරගන්න. එමෙන්ම ස්වර්ණමාලී මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා. ඉතින් තුනුරුවන් පිළිබඳ විශ්වාසයත් අවංකකමත් මේ දේවල් වලින් කටයුතු කරන ඕනෑම කෙනෙක්ට තමන්ගේ තියෙන දුක, ශෝකය, වේදනාව සියලුම දේවල් නැති කරන එකම භූමිය ඒ මහා සෑ රජාණන් වහන්සේ. මෙතන නිරන්තරයෙන් දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ හිඳින තැනක්ලුනේ. ඉතින් කිසිම අවස්ථාවක උන්වහන්සේලාගෙන් මේ භූමිය හිස් වෙන්නේ නැහැ. සෑම අවස්ථාවකදීම දෙව්ලොව ඉඳන්, බඹලොව ඉඳන්, නාලොව කියන මේ ලෝකවල ඉඳන් මේ දෙවි දේවතාවුන් වහන්සේලා මේ සෑ රජාණන් වහන්සේ වන්දනා කිරීමට මේ මළුවට පැමිණෙනවා. ඉතින් රෑ 10ට රුවන්වැලි සෑයෙහි ගේට්ටුව වැහුවට දෙවි දේවතාවුන් වහන්සේලා නිරන්තරයෙන් මෙම භූමිය වන්දනා කිරීමට පැමිණෙනවා. ඉතින් උන්වහන්සේලාගේ නිරන්තර දෘෂ්ටිය මිනිසුන් වෙත යොමු වෙනවා. මිනිසුන්ගේ අනුකම්පාව, දුක, මේ දේවල් උන්වහන්සේලා දැකලා උන්වහන්සේලා පවා මේ භූමියේ ඉඳන් යම්කිසි ප්‍රාර්ථනාවක් කරන සියලුම දෙනාට ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් ඒක විශ්වාසයි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.
ඉතිපිසෝ භගවා අරහන්ස සම්බුද්ධෝ විද්‍යාචරණස සුගතෝ ලෝකවිදු උතරෝ පුරිස ධම්මසාරති සත්ති ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණස සුගතෝ ඉතින් මේ විදියට ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කරන ගමන් සෑය වටා ප්‍රදක්ෂිනා කරන එක අනිවාර්යෙන්ම බෞද්ධයන් විදියට කරන්න ඕන. ඉතින් මේ මළුවේ රහතන් වහන්සේලා ඉඳපු තැනක් නැති තරම් ඒ තරම් පුණ්‍ය භූමියක් තමයි රුවන්වැලි මහා සෑය භූමිය කියන්නේ. ඉතින් ඔබේ දුක නිවාලන්න මේ භූමිය වන්දනා කරන්න අවුරුද්දකට තෙවරක් හෝ අවුම වශයෙන්ම වන්දනා කරන්න යනවා නම් හරි හොඳයි නේද? සුන්ද දෙවිඳෝ ගම්බාර වඳින්නේ යුක්තිය පසේ දාලෙන සූර දෙවිඳෝ අයුක්තියට නැත ඉඩ සලසලෝ පින්නට දිලිසෙන සුදු නෙලෝ මංගෝ සද්ද නොකර තුන් යාමේ වටින්නේ සුද්ද පිච්ච සුවඳින් නොතොරන්නේ ඉන්ද සමන් කුසුමින් ගොද දෙන්නේ සුද්ද දෙවිඳෝ ගම්බාර වඳින්නේ යුක්තිය පසේ දාලෙන සූර දෙවිඳෝ අයුක්තියට නැත ඉඩ සලසලෝ පින්නට දිලිසෙන සුදු නෙලෝ මංගෝ. ඉතින් අපි අනුරාධපුරයේ ගිහිල්ලා රුවන්වැලි මහා සෑය වන්දනා කරලා ඒ සියලුම පුද පූජාවන් පූජා කරලා ඉතින් ලොකු පිනක් එක්රැස් කරගත්තා. ඒ සියලුම පින් ඔයාලත් සතුටු සිතින් අනුමෝදන් කරගන්න. ඉතින් මේ නම් හවස එහෙම නැත්නම් රාත්‍රියට කොහොමද රුවන්වැලි මහා සෑය පේන්නේ කියන දර්ශනය. ඇත්තටම හරි ලස්සනයි නේද? මුළු පරිසරයම කළුවර වුණත් බලන්නකෝ ඒ චෛත්‍යයෙන් නැගෙන ආලෝකයෙන් විහිදෙන ඒ ආලෝක ධාරාවලින් අපිට හරිම ලස්සනක් නේද පේන්නේ. ඉතින් අපි හවස 6 පූජාවත් උදෑසන 6 පූජාවත් මේ සියලුම පූජාවන් වලට සහසම්බන්ධ වෙලා අනුරපුරේ වන්දනා කරගන්න තියෙන ඒ සෑරජානන් වහන්සේලා වන්දනා කරගෙන අපි නවාතැනක් බලන්න තමයි ගියේ. අපි ඉඳපු නවාතැන තමයි මේක. ඉතින් මේ ඊළඟ දවසේ උදේ අපි මේ යන්න ලෑස්ති වෙන්නේ මහනුවර
දලදා මාලිගය බලලා දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න තමයි අපි මේ යන්න හදන්නේ. ඉතින් ඔයාලටත් මේ අපි නතර වෙච්ච මේ රිසෝට් විලා ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගෙන් ඉන්බොක්ස් අහන්න පුළුවන්. ඇත්තටම මෙතනත් හරිම නිදහස් තැනක්. අපිට හරිම නිදහසේ කාලය ගත කරන්න පුළුවන් තැනක්. ශ්‍රී මහා බෝධිත් ගියා. ඔන්න අපි නුවර ආවා දලදා මාලිගය වන්දනා කරන්න. මේ එදා හවස ඉතින් අපි ඊට පස්සේ ආවේ හන්තාන සඳගිරි සෑය වන්දනා කරන්න. ඉතින් ඇත්තටම මෙතනත් හරිම ලස්සනයි. අපි මේ වන්දනා කරගෙන ඒ පරිසරයේ ලස්සන සුන්දරත්වය බලන ගමන් තමයි හිටියේ. ඉතින් බෞද්ධයන් විදියට අපිත් අපේ භෞතික ජීවිතය වගේම අපේ ආධ්‍යාත්මික ජීවිතයත් හදාගන්න ඕන නේද? ඉතින් බ්ලොග් එක මෙහෙම ඉවර කරනවා යාළුවනේ. හිතනවා ඔයාලගේ චිත්ත ප්‍රීතිය වර්ධනය කරගන්න ඇති මේ වීඩියෝ එක බලලා කියලා. එහෙනම් අදට ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.